අයිබෝවන් සුබ දවසක් මිස්ටප් YouTube channel එකට ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ ඔයගොල්ලන්ට කලින් ගෙනාව මේ Real Cricket Sweep කියන ගේම් එක ඔයගොල්ලන්ට මේ link එකකින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ Real Cricket Sweep කියන අලුත්ම cricket game එකේ බැටිං හරියටම කොහොමද කරන්න කියලා දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්න යන්නේ. ඉතින් අපි මේ ගේම් එකට log වෙලා හරියටම බැට් කරන විදිය අද අපි බලමු කොහොමද කරගන්න කියලා. මේකේ බැටිං ටයිප්ස් දෙකක් තියෙනවා. මට සෙට් වෙච්ච එකම තමයි මේ මම ට්‍රේන් වුණේ. අපි ඒකෙන් බලමු කොහොමද කරන්න කියලා. alright මම මේකට කරන්න යන්නේ normal ගේම් එකක් අපි ඕපන් කරලා මැච් එකක් අපි ඕපන් කරලා ක්වික් මැච් එකක් දාගෙන අපි බලමු කොහොමද බැටිං කරන්න කියලා. එතකොට මේක අපි බලමු ක්වික් මැච් එකකට ගිහිල්ලා ඊට පස්සේ ඒකේ ටොස් එක එන විදිය බලලා අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේ මම මේ කලින් ප්ලේ කරපු මැච් එකක් තියෙනවා. ඒක අපි නවත්තලා මේ ඉන්දියා ඕස්ට්‍රේලියා යනවා. අපි මේක අරගෙන බලමු මේක ක්වික් මැච් එකක්. මේ තියෙන ඩිෆෝල්ට් සෙටින්ග්ස් එක එහෙමම තියලා තමයි මම මේ මැච් එක සෙල්ලම් කරන මැච් එක යන වෙලාවේ ඒක බැට් කරන විදිය මම ඒ වෙලාවම ඔයගලන්ට රියල් ටයිම් කියලා දෙන්නම්. රයිට් මේ විදිහට මම ගේම් එක ස්කිප් කරලා බැටිං පාර්ට් එකට ආවා. අපිට ලකුණු 55ක් ගහන්න තියෙනවා. ඉතින් බලමු මෙතන අපිට මෙන්න මේ විදිහට බැට්ස්මන්ලා දෙන්නවා. අපේ ඕපනින් බැට්ස්මන්ලා දෙන්නවා සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරාට පස්සේ අපි බලමු කොහොමද මේ බැටිං කරන්න කියලා. මේකේ අපිට සෙටින්ග්ස් වලින් කන්ට්‍රෝල්ස් හදාගන්න පුළුවන්. මම මේකේ සෙටින්ග්ස් හදාගෙන තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා මෙතනට ආපුවාම මගේ left hand side එකට අපේ ගහන shot එකේ direction එක select කරන්න පුළුවන් වෙන්නයි right hand එකට අපි shot selection එක කොහොමද කරන්න කියලා බලා ගන්නයි. එතකොට ඔයගොල්ලන්ට මෙතන පේනවා මේ වම් පැත්තේ තියෙන රවුම තියෙන ඒකෙන් අපි අතින් අපිට ඕන direction එක අර කහපාට dot එක අපිට ඕන පැත්තට ඇද්දාම තමයි අපිට ඕන shot එක ඒ direction එකට යන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතනින් මේ දකුණත පැත්තේ තියෙනවා option ටික. ඒකෙදි අපිට පුළුවන් බලා ගන්න අපි play කරන shot එකේ අපිට තියෙනවා option තුනක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා මෙතන අපි මේ ready කියන එක touch කරාට පස්සේ මෙතන එනවා මේ මැද එකේ එනවා අපේ stroke කියලා දැනට තියෙන. ඊට පස්සේ මේ left right කියන එක touch කරපුවම මේක අපිට පුළුවන් lofted කරන්නයි push කරන්නයි. push කියන එකකින් වෙන්නේ අපි normal defensive shot එකක් ගහන එක ලොකු පාරක් ගහන්න බෑ. loft කියන එකෙන් අපිට පුළුවන් ලොකු පාරක් ගහන්න. අපි දැන් බලමු ඊළඟට ඒක අපි change කරලා කොහොමද shot එකක් ගහන්නේ කියලා. right දැන් බලමු මේක push කියන option එකට අවිලා දිනේ. දැන් බලමු අපි defensive shot එකක් play කරන විදිය. ඒක ඒ විදිහට තමයි අපිට වැදුන්නේ නැතුනට අපිට ඕන direction එක select කරලා අපිට පුළුවන් defensive shot එකක් play කරන්න. අපි ඊළඟට බලමු මේක අපි lofted කියන එක select කරලා හැම වෙලෙම මතක තියාගන්න ඕනේ මේ වම් පැත්තේ තියෙන circle එකකින් අපිට ඕන direction එක select කරන්න ඕනේ. දැන් අපි බලමු මේ loft කියන එක අපි select කරන ඔන්න මම left side එක select කරා. ඒ බෝලේ අතින් release වෙනත් එක්කම timing හදාගත්තොත් බලන්න අපිට හොඳ timing තියෙන shot එකක් මේ විදිහට play කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන අපිට ප්‍රධානම ටික තමයි ඉස්සල්ලාම ඉක්මනින්ම අපි බෝලේ පිච් වෙන තැන බලලා direction එක select කරගන්න ඕනේ මේ වම් පැත්තෙන්. ඊට පස්සේ අතනින් අපි loft the නැත්නම් stroke the නැත්නම් push the කියන එක select කරන්න ඕනේ. loft කිව්වොත් අනිවාර්යෙන්ම shot එක උඩින්ම තමයි යන්නේ. stroke කිව්වොත් අපිට ඒක බිම දිගේ හොඳ shot එකක් ගහන්න පුළුවන්. push කියන එකෙන් අපි ඇත්තටම defensive shot එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ටික තමයි අපි හරියටම set කරගන්න ඕනේ. timing set කරගන්න ඕනේ. බෝලේ අතින් release වෙනකොටම අපි මෙතන මේ hit කියන button එක press කරන්න ඕනේ. ඒක තමයි shot එක වදින්නේ. right මෙතනදී අපිට basically කරන්න තියෙන්නේ steps තුනක් විතර තමයි. ඉස්සෙල්ලාම අපි බෝලේ මේගොල්ලන් pitch කරන තැන පෙන්නපු ගමන්ම වම් පැත්තේ තියෙන මේකින් අපි shot එක play කරන direction එක set කරගන්න ඕනේ. ඒත් එක්කම දකුණු පැත්තේ තියෙන option වලින් අපි play කරන shot එක මොකක්ද කියලා defense ද
push the stroke දෙක කියලා select කරගන්න ඕනේ. ඊට පස්සේ බෝලගේ අතින් බෝලේ රිලීස් වෙනකොටම අපි මෙතන hit කියන බටන් එක press කරන්න ඕනේ. එතකොට තමයි අපිට හරියටම timing එක shot එකක් බලා ගන්න පුළුවන්. ඔන්න බලන්න අපි බලමු ආපහු. ඔන්න මම direction එක select කරා. බෝල රිලීස් වුණත් එක්කම අන්න hit කියන බටන් එක press කරපුවම තමයි ඒ shot එක හරියටම on direction එකටයි හොඳ timing එකටයි වදින්නේ. ඉතින් මේක ඔයගලන්ට තවත් හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේකේ net session එක තියෙනවා. net එකට ගිහිල්ලා timing එක හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒකත් කරලා එතකොට ඔයගලන්ට මේ game එකේ timing එක set වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා මේ cricket game එක play කරනකොට. එතකොට මේ cricket game එකේ full වීඩියෝ එකක් මම ඊට කලින් කරලා තිනවා. ඒකත් බලන්න. බලලා ඔයගලන් මේ game එක play කරලා හොඳට fun එකක් ගන්න. එහෙනම් ගිල්ලෙන්නම් සුබ දවසක්. ආයෙ දවසක හම්බෙමු. like කරලා comment කරලා තියාගන්න. ජය වේවා. Such great timing. It's wonderful to watch him time a shot so brilliantly. Look out on the top terrace. This one's got an air hostess on it. It's heating up in the middle. Neither of them are holding back, and the skipper needs to calm his bowler down a bit here before the umpires intervene. Beautiful bowling. He was a little vulnerable in that zone. That was a morale booster for the bowler. That's it. That's the zone. This has gone so far. The man on the moon's got company. That is extraordinary. Winning may not be everything, but your effort to win is. So it's always important to give 100% and be there at the end.